සර්. තමුන්ද මේ බෙහෙත් ටික ලිව්වේ? ඔව් සර් මම තමයි දුන්නේ මම. එතකොට මේ බෙහෙත් ටික ලිව්වේ කෑමට කලින්ද කෑමට පස්සේද? මාරු ප්‍රශ්න. පොඩින්න සර් ඇත්තම කිව්වොත් මම ඔය ලෙඩාට ඔය බෙහෙත් ටික දුන්නේ දවල් 12ට විතර. ඒ වෙලාවේ මට මතක හැටියට මම කාලා හිටියේ නෑ. ඒ කියන්නේ කෑමට පෙර සර් පෙර. මං ඇහුවේ තමුන් කෑව මගුලක් ගැන නෙමෙයි. මේකේ ලියලා තියෙනවා කෑමට පසු කියලා. මම අහන්නේ අන්න ඒක ගැන. සර් එක්ස්කියුස් මී සර් පොඩි ප්‍රශ්නයක්. මේ එතකොට සර් දැන් මෙතන ලියන්න ඕනේ ලෙඩා බෙහෙත් ගන්න ඕනේ විදියද සර්? නැත්තම් මම හිතන් හිටියේ සර් ලෙඩාට බෙහෙත් දෙන වෙලාවේ අපි කාලා හිටියද නැද්ද කියන එක තමයි මෙතන මාක් වෙන්න ඕනේ කියලා. හැබැයි සර් මම හරි බෙහෙත් ටික තමයි දුන්නේ ඔන්න. හරියට බෙහෙත් දීලා තියෙනවා. මේ බලන්න. මේ ළමයා මූණේ ගෙඩි වගේක් දාපු නිසා තමයි ඇවිල්ලා තියෙන්නේ බෙහෙත් ටිකක් ගන්න. මේ ළමයා බෙහෙත් ටික බීලා උදේ නැගිටිනකොට මූණ පුරාම රැවුල. මේ ළමයා ගෑනු ළමෙක්. මේ බලන්න. සර් දැන් බලන්න සර් මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එක පොඩ්ඩක් දෙන්න සර් මේ බලන්න. දැන් මේකේ තියෙන අකුරු සර් මේක ඔයාලට කියවන්න පුළුවන්ද? මේක දොස්තර ලියලා තියෙන විදිය බලන්නකෝ. සර් මෙතන වැරද්ද තියෙන්නේ මගේ නෙමෙයි. එහෙනම් කාගේද? මට පොඩි කාලේ ඉංග්‍රීසි උගන්වපු ටීචර්ගේ. ටීචර් මට හරියට ඉංග්‍රීසි ඉගෙනුවා නම් අද ඔය කෙල්ලගේ මූණේ රැවුල වැවෙන්නේ නැහැ. දැනි මෙච්චර කේස් ගොඩ දාපු මට මේක තේරුන්නේ නැහැ. සාජන් මේ ළමයාව රිලීස් කළා අපේ වාහනයකින්ම මෙයාව ෆාමසියට ගෙනිල්ලා දාන්න. මෙයාට පොඩි කාලේ ඉංග්‍රීසි උගන්වපු ටීචර්වත් එක්කන් එන්න. අනේ සර්ලා වගේ අවංක දක්ෂ සර්ලා ඉන්නකම් අපිට ඉතින් සාධාරණය ගැන බය වෙන්න දෙයක් නෑ සර්. එහෙනම් සර් මං ගියා ඕන වෙලාවක සර්ලා ලෙඩක් දුකක් හැදුනොත් අපේ ෆාමසිය පැත්තේ ඉන්න සර්ලාට දොරවල් විවෘතයි. මේ මැඩම් මේ අපේ අතින් මොන හරි වැරද්දක් වුණා නම් ඇත්තටම සමා වෙන්න. සාජන් ඔය වාතය මෙන්න මෙයාව ඇතුළට දාන්න. අනේ සර් මේ අහිංසක මම මොන වරදක් කරාටද? ඔයා දන්නේ නැහැ. මෙන්න මේක අරන් කියවන්න. අනේ සර් මේ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් නේ. මේවා ගැන දන්නේ ඉතින් මෙඩිසින් දන්න අය විතරනේ. සර් මේකේ තියෙන්නේ ප්‍රෙඩ්නිසොලෝන් ටැබ්ලට් එක කෑමෙන් පසු දවසට දෙපාරක් දවස් 5ක් ගන්න කියලා. ඩික්ලොෆෙනක් ටැබ්ලට් එක රෑ කෑමෙන් පසු දවස් 3ක් ගන්න කියලා. තව ગેස්ට්‍රයිටිස් හැදුනොත් කියලා ඔමෙප්‍රසෝල් කියලා කැප්සූල් එකකුත් දීලා තියෙනවා. මම ડોක්ටර් කෙනෙක්ද? නෑ සර් මේ වගේ දුව. මෙයා ડોක්ටර් කෙනෙක් නෙමෙයි. මෙයා සිලෝන් ෆාමා කොලෙජ් එකෙන් බෙහෙත් ගැන ඉගෙන ගන්න ඕනේ. එතන ඉගෙන ගත්තාම ඔච්චර දැනුමක් ලැබෙනවද? තියරි විතරක් නෙමෙයි ප්‍රැක්ටිකල් දැනුමක් හොඳට ට්‍රේන් කරනවා. ඒ වගේම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ගෙදර ඉඳන් ගේම්ස් වලින් ඇත්තටම ෆාමසි එකේ ඉන්නා වගේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒ විතරක්ද සර් කෝස් එකට අවශ්‍ය ස්ටඩි පැක් එක ගෙදරටම ඉවනවා. PC ඔය තාත්තා මේ පාරත් මට තමයි ඇතුළට යන්න වෙන්නේ. මොකද අදත් මම වැරදිකාරයව තමයි නිදාස් කරලා යන්නේ. එහෙන් මෙහෙන් උඩින් පල්ලෙන් ඉගෙනගෙන බෙහෙත් එක්ක වැඩ කරන්න බෑ. ඒක ලොකු වගකීමක් තියෙන ජොබ් එකක්. ඒ නිසා සිලෝන් ෆාමා කොලෙජ් එකෙන් ගෙදර ඉඳන් ඔන්ලයින් ඉගෙනගෙන බෙහෙත් ගැන දැනගන්න ඕනේ තියරි සහ ප්‍රැක්ටිකල් දැනුම ලබා ගන්න. කෝස් එක කරන්න අවශ්‍ය ස්ටඩි පැක් එකත් ගෙදරටම ඩිලිවර් කරනවා. මට මේ බෙහෙත් ටික දෙන්න. සර් එක්ක බෙහෙත් ඕනේ මට දැන් සනීපයි වගේ. නෑ සර් බය වෙන්න දෙයක් නෑ. එදා කේස් එකෙන් පස්සේ මමත් සිලෝන් ෆාමා කොලෙජ් එකේ ඔන්ලයින් කෝස් එක කරා. දැන් මමත් හරියටම ක්වොලිෆයි. එහෙනම් කවන්නේ.